අයිබුවන් ඔන්න අද පුතාලට අත්තම්මා අරගෙන ආවා ඔබලාට ගැලපෙනම ආසන දෙකක්. මොකද පාඩම් කරනවා, පොත් බෑග් උස්සගෙන යනවා. ඉතින් ගොඩාක් අපේ කොඳුනාරිටියට අපේ ස්පයිනල් කොලම් එකට ගොඩාක් එනවනේ ප්‍රෙෂර් එකක්, පීඩනයක්. ඉතින් ඒවෙන් කොහොමද අපි මිදෙන්නේ? ඒවෙන් අපි මිදිලා කොහොමද අපේ ස්පයිනල් කොලම් එක හොඳට තියාගෙන හොඳ පර්සනැලිටි එකක් හදාගන්නේ? නේද? හොඳ ලස්සන පොස්චර් එකක්, හොඳ ඉරියව්වක් හදාගන්නේ කොහොමද කියලා තමයි අද අපි බලාගන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒවා කිරීම තුලින් අපි නිරෝගී වෙනවා. මොකද අපේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්, අපේ ඉන්ටර්නල් ඕගන්ස් ඒවා හිරවීමක්, තදවීමක් නැතුව හොඳට වැඩ කරන්නත් පටන් ගන්නවා. ඊළඟට ඕනාවට වඩා මසල්ස් ඩෙවලොප් වෙනක මේ සයිඩ්ස් වල ගොඩාක් මසල්ස් ඇවිල්ලා වෙනත් හැඩවල් ගන්නවනේ, ෂේප්ස් වලට යනවනේ. අන්න ඒවටත් හොඳයි. ඊළඟට තමයි මේ හැම්ස්ට්‍රින්ග්ස් හොඳට ස්ට්‍රෙච් කරනකොට ග්‍රැවිටි එකට අගේන්ස් අපි උඩට එන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණයට එරෙහිව අපිට හොඳට කෙලින් ඉන්න පුළුවන් වෙනවා. හරි? ඉතින් මේ ඔක්කොම අද කරන ආසන දෙකෙන් පුතාලට හදාගන්න පුළුවන්. ඊළඟට දන්නවද අර පොත් බෑග් උස්සගෙන ගිහිල්ලා දැන් ගොඩක් බරයිනේ, ගොඩාක් අරන් යනවනේ. ගිහිල්ලා සමහර පුතාලා දුවලා මෙහෙම පැත්තට යනවා. ඉතින් අර ස්කෝලියෝසිස් කියලා ලෙඩක් හැදෙනවනේ, කොන්දට මෙහෙම ඇලවෙන එකක්. ආන්න ඒකෙන් මිදෙන්නත් මේ එක්සර්සයිසස් දෙක හොඳට උදව් වෙනවා. බෆලෝ හම්ප් එක අඩු කරගන්න, ස්කෝලියෝසිස් අඩු කරගන්න, ඒ වගේ ගොඩක් දේවල්ට උදව් වෙනවා විතරක් නේ. ලස්සන දරුවෙක්, ලස්සන නෝනා කෙනෙක්, මහත්තයෙක් හැටියට වැඩෙනකම් හොඳට යන්න පුළුවන්. ඒ හොඳයි නේද? එහෙනම් අපි පුරුදු වෙමු. අදත් ඔන්න මට මේ ආසන හොඳින් ඔබලාට පෙන්වන්න පුළුවන් වෙන්න අපේ පිනිදී ඔමීලියයි ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි ඒ දෙන්නටත් ස්තුතිවන්ත වෙමු. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ වෙසෙන සුමිත් මාතරගේ මාමා අනුග්‍රහය දැක්වුවා. ඉතින් මාමාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළා. අපි එහෙනම් පටන් ගමු. දැන් ඉස්සෙල්ලාම කකුල් දෙක අපි උකුලේ පල්ලට තියාගන්න. උකුලේ පල්ලට තියලා කෙලින් හොඳට හිටගෙන මේ පිටිපස්සනේ අපි ස්ට්‍රෙච් කරගෙන යන්නේ නේද? හැම්ස්ට්‍රින්ග්ස් ඇතුළුව. ඉතින් අපි අත් දෙක මෙහෙම අරගෙන ඇඟිලි ටික බැඳ ගන්නවා පිටිපස්සෙන්. ෂෝල්ඩර්ස් හොඳට පිටිපස්සට රෝල් කරලා පපුව ඕපන් කරනවා. පපුව විවෘත කරනවා. අපි දැන් ඉංග්‍රීසි වචනත් පාවිච්චි කරනවා, ඉගෙන ගන්න ඕනේ නේද? හොඳට මෙහෙම ඕපන් කරලා අපි දන හිස් දෙක without bending knees we are bending forward. අපි දනිස් නවන්න නැතුව ඉස්සරහට හෝම පල්ලෙහාට යනවා. පුළුවන් තරම් ගියාට පස්සේ අපි shoulders දෙක පල්ලෙහාට අතෑරලා හෝම ඉඳගෙන 10 counts අපි ඉන්නවා. 1 2 3 4 5 keep breathing 6 7 8 9 10 slowly come back up හිමින් උඩට එහෙම උඩට එනවා. හොඳට දිගෑරුණා නේද? ඔටු කුදේටත් හොඳයි, බෆලෝ හම්ප් එකටත්. අපි අත් දෙක අතෑරලා අපි හුස්මත් දෙකක් හොඳට අතාරිමු. take couple of breaths. හොඳට රිලැක්ස් වෙමු. ඊළඟ එක කරන්න ඉස්සෙල්ලා මං අර කිව්වේ ස්කෝලියෝසිස් වලටත් හොඳයි කියලා. මේ ලැටරල් ස්ට්‍රෙච් එක පැත්තෙන් අපි හොඳින් දිගෑර ගන්න එක කරමු. ඒක ත්‍රිකෝණාසනය කියලා කියනවා. ඉතින් අපි දැන් මෙහෙන් පැත්තට හැරිලා කකුල් දෙක පුළුවන් තරමට අපි ඈඩ් කරගන්න. Tamanට පුළුවන් ගානට ඈඩ් කරන්න. ඩිංගක් වැඩිපුර ඈඩ් කරාම ලේසි ආසනේ. ලං කරාම චුට්ටක් අමාරුයි. හොඳයි. අපි මෙහෙම දිග තියලා අපි වම් කකුල ඉස්සෙල්ලා කරමු. මේගොල්ලන්ට හොඳට පේන නිසා වම් කකුල අපි හරවනවා. වම් කකුල හරවලා අපි උකුලෙන් ඉස්සරහට හැරෙනවා. උකුලෙන් ඉස්සරහට හැරලා එතකොට දකුණු කකුල තියෙන ඉස්සරහ පැත්තට. අත් දෙක මෙහෙම ගෙනල්ලා උරිස්ස මට්ටමට shoulder level. push your right hip to right side. දකුණු පැත්තට දකුණු උකුල තල්ලු කරන ගමන් අපි නැවෙනවා වම් පැත්තට. bend to your left. Bring your right hand up. වම් අත තියාගන්න කකුල උඩින්. Look at your fingers and let's stay for 10 counts. අපි count 10ක් ඉමු. 1 2 3 4 5 6 7 8 9 10. Slowly come back up. උඩට එන්න. දැන් අපි
වම් කකුල ඉස්සරහට හරවලා අත් දෙක පල්ලෙහාට ගෙනෙල්ලා අපි දැන් දකුණු කකුල හරව ගන්නවා. දකුණු කකුල හරවලා අපි ඉදිරියට හැරෙනවා. හොඳට හුස්මක් අතාරිමු දෙන්නත් එක්කම. හොඳයි. අත් දෙක මෙතෙන්ට ගේන්න. අපි දැන් වම් පැත්තේ හිප් එක left hip එක තල්ලු කරනවා වම් පැත්තට. ඔහොම අපි දැන් දකුණු පැත්තට ඇලවෙන ගමන් දකුණු අත ගේනවා දකුණු කකුල උඩට වම් අත උඩට ගේනවා. left arm up. Bring your right hand, right palm onto your right knee. You can go down as much as you can if you can. යන්න පුළුවන් නම් පල්ලෙහාට යන්න. Let's stay for 10 counts. 3, 4, 5, 6, 7, 8, 9, 10. Slowly come back up. මං ඉතින් මුලින් කතා කරපු හින්දා කවුන්ට් 3ක් අතෑරලා තමයි ගණන් කරේ. අත් දෙක පහළට ගේන්න. කකුල හරවන්න. ඔන්න දැන් චූටි පුතාලා දෙන්න බලන්න. අත් අම්මට පනින්න බෑනේ එක ළඟට. කකුල් දෙක මෙහෙම නම් පනින්න බෑ. දණිස් දෙක රිදෙනවා. ඉතින් මං හිමින් තමයි ගේන්නේ. ඕගොල්ලෝ ඔහොම මින්ද. දැන් ඕගලන් දෙන්නට පුළුවන් නම් ටක් ගාලා මෙහෙම පනින්න. yes! චූටි බබාලට ඔන්නෝම පනින්න පුළුවන්. අත් අම්මට ඉතින් දණිස් අමාරු චුට්ටක් තියෙන හින්දා පරිස්සමෙන් කරනවා. ඉතින් ඕගලන්ටත් අමාරුකම් තියෙනවා නම් කොහේ හරි ඉන්ජරිස් තියෙනවා නම් ඒව ගැන කල්පනාවෙන් කරන්න ඕනේ. නිකම්ම කරන්න එපා. දැන් ස්පයින් එකේ, ස්පයිනල් කොලම් එකේ, වර්ටිබ්‍රාස් වල, ඒ කියන්නේ කශේරුකා ස්පයිනල් කොලම් එකේ හැම අසනීප තියෙනවා නම් ඒව ගැන හොඳට ඩොක්ටර් අංකල් හරි ආන්ටි හරි හම්බ වෙලා අහලා තමයි අපි ඒව කරන්න ඕනේ. හොඳද? පරිස්සමෙන් කරන්න ආවට ගියාට කරන්න එපා. දෙමව්පියන්ටත් කියලා බලලා තමයි කරන්න ඕනේ. ඉතින් එහෙනම් හොඳ ලස්සනට ශරීරය තව ටිකක් දිග ඇරගෙන ස්පයින් එක හොඳට කෙලින් තියාගෙන ස්පයිනල් කොලම් එක අපි ලස්සන ගමනක් යමු. එහෙනම් තවත් වීඩියෝ එකක් අරන් එනකන් හොඳට ප්‍රැක්ටිස් කරලා ඉන්න. අත්තම්මට කමෙන්ට්ස් දාන්න ඕනේ. දන්නේ නෑනේ. ඒගොල්ලෝ දැන් ඉගෙනගෙන මේ කමෙන්ට්ස් දාන්න කොහොමද දැනෙන්නේ කියලා. හොඳයි එහෙනම් ඔබලාට ආයුබෝවන් ආයුබෝව වේවා.